සුබ දවසක්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක බලන ඔයාලට අලුතෙන් කිචන් එකක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට හෝ කිචන් එක අලුත් කරන්න හිතාගෙන ඉන්න කෙනෙක්ට නැත්නම් කිචන් එකට අලුතෙන් බඩු ගන්න හිතාගෙන ඉන්න කෙනෙක්ට මගේ මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතපු නිසා මේ වීඩියෝ එක ගේන්න මම හිතුවා. ඉතින් මේ ඔයාලා දකින්නේ මගේ කිචන් එකට අලුතෙන්ම එකතු වුණු ස්පයිසස් බොටල් ටික. දැන් නම් ඉතින් අපිට ගොඩාක් වෙබ්සයිට් තියෙනවානේ මේ දේවල් ඕඩර් කරලා අරගන්න. ඉතින් මමත් ඒ වගේ තැනකින් තමයි මේ බොටල්ස් ටික ඕඩර් කරලා අරගත්තේ. මේක උනේ මට 3700 ගාණක්. ඩිලිවරි චාර්ජ් උත් එක්ක 4300 ගාණක් වගේ වුණා. මම මේකෙන් සෙට් දෙකක් තමයි ඕඩර් කරේ. එක සෙට් එකක තියෙනවා ග්ලාස් බොටල් 3ක්. එතකොට මං ඕඩර් කරා ග්ලාස් බොටල් 6ක්. මුලින්ම මම 6ක් අරගෙන බලන්න ඕනේ කියලා හිතුවා. ඉතින් ඇත්තටම මං හිතුවට වඩා මේ බොටල් එක ප්‍රමාණෙනුත් ලොකුයි. ඉතින් මං වගේ කෙනෙක්ට කිචන් එකට ස්පයිසස් දාගන්න හොඳටම ප්‍රමාණවත් කියලා හිතනවා. ඉතින් අලුතෙන් කිචන් එකට බඩු එකතු කරගන්න බඩු ගන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් මම මේ කියන දේ ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඔයාලා ගන්න හැම දෙයක්ම වීදුරු සහ සෙරමික් අයිටම් වලින් තෝරගෙන අරගන්න උත්සාහ කරන්න. එතකොට අපිට පුළුවන් වෙනවා අපේ කිචන් එකට රිච් ලුක් එකක් අරගන්න. ඉතින් ඔයාලා මේ දකින එකත් මගේ කිචන් එකට අලුතෙන් එකතු වුණු ග්ලාස් බොටල් කලෙක්ෂන් එකක්. ඉතින් මම මේක ගත්තේ ඔයිල් සහ විනාගිරි අනිත් ස්පයිසස් මොනවා හරි දාගන්න හිතාගෙන තමයි මම මේක ඕඩර් කළේ. මේකේ මිල උනේත් 1900 ගාණක්. හැබැයි මට ඩිලිවර් චාර්ජ් උත් එක්ක 2300 ගාණක් වගේ වුණා. මම හිතනවා ඒ ගාණට මේක ගොඩක් වටිනවයි කියලා. ඉතින් ලොකු ක්වොලිටි එකක් නැති වුණත් සාමාන්‍යයෙන් මං වගේ තනියම කිචන් එක පාවිච්චි කරන කෙනෙක්ට කිචන් එක ලස්සනට තියාගෙන මේ වගේ බඩු පාවිච්චි කරන්න පුළුවන් කියලා මං හිතනවා. ඉතින් මේකේ තිබුණා ඔයිල් දාන බොටල්ස් 2කුයි ස්පයිසස් දාන්න බොටල්ස් 3කුයි. ඉතින් ඒකෙම ස්ටිකර් එකකුත් මට දීලා තිබුණා. ඉතින් ඒකත් අලවපුවාම ගොඩක් ලස්සන පෙනුමක් ආවා මගේ කිචන් එකට. ඉතින් ඔයාලට පේනවා ඇති මම ඒක arrange කරගෙන තියෙන විදිහ. ඉතින් ලිප ළඟින්ම මේ විදිහට මම ලස්සනට වාස් එකක් තියලා තමයි මේ බොටල්ස් ටික තිබ්බේ. එතකොටත් අපිට පුළුවන් මේ ලුක් එක තව ටිකක් වැඩි කරගන්න. ඉතින් මේ ඔයාලා දකින්නේ මං මුලින්ම ඕඩර් කරපු ස්පයිසස් බොටල් ටික. ඉතින් මං ඒවත් හොඳට හොදලා වේලලා දැන් මම ලෑස්ති වෙන්නේ මං ගාව කලින් තිබුණු කන්ටේනර්ස් වලින් ස්පයිසස් ටික මාරු කරගන්න. ඉතින් ඔයාලට පේන ඇති සමහර ඒවා මගේ අතින් කැඩිලා තියෙනවා. ඉතින් මං හිතුවා ඒක මාරු කරගන්න ඕනේ කියලා. ඒ වගේම කැඩුණු ඒවා අයින් කරලා අනිත් බොටල්ස් ටික මම පාවිච්චියට ගන්නවා. මොකද ඒකත් මගේ කිචන් එකට ගොඩාක් මැච් වෙනවා. ඉතින් ඒක ප්ලාස්ටික් නිසා තමයි මම ගොඩාක් ග්ලාස් බොටල් වලට මාරු වෙන්න උත්සාහ කළේ. මගේ ළඟ දැනට ග්ලාස් විතරක් නෙමෙයි ප්ලාස්ටික් බඩුත් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මම කලින් පාවිච්චි කරපු ස්පයිසස් බොටල් ප්ලාස්ටික්. ඉතින් ඒ වුණාට ඒක පෙනුමෙන් ග්ලාස් එකක් වගේ තමයි පේන්නේ. ඉතින් අපි හැම වෙලේම නිර්මාණශීලී වෙන්න ඕනේ. අපි දෙයක් තෝරගන්නකොට අපේ කිචන් එකට මැච් වෙන විදිහට ගොඩාක් වෙලාවට එකම විදිහේ දේවල් තෝරගන්න. ඒකත් ඇත්තටම අපේ ලුක් එක තවත් රිච් කරන්න උදව් වෙන දෙයක්. අපි මොකක් හරි දෙයක් ගන්නකොට අපි උදාහරණයක් විදිහට හිතමුකෝ ස්පයිසස් බොටල් කියලා. ඒ වගේ දෙයක් තෝරගන්නකොට එක එක ඩිසයින් වලින් තෝරගන්නේ නැතුව එකම ඩිසයින් එකකින් තෝරගන්න පුළුවන් නම් විශේෂයෙන්ම අපිට පුළුවන් වෙනවා රිච් ලුක් එකක් සහ හොඳ පෙනුමක් අපේ කිචන් එකට එකතු කරගන්න. මං ඔයාලට කලින් පෙන්නුවනේ මම ඕඩර් කරපු ග්ලාස් බොටල් 2යි ඒකත් එක්ක ආපු ස්පයිසස් බොටල් ටිකයි. ඉතින් ඒ ස්පයිසස් බොටල් වලට මම මේ වෙනකොට ස්පයිසස් ටික දාලා ඉවරයි. ඉතින් මට ආපු ස්ටිකර්ස් ටික තමයි මම දැන් මේ අලව ගන්න.
ඉතින් මං ආයෙත් ඔයාලට මතක් කරනවා මම මේ හැම දෙයක්ම එක සැරේට ගත්ත දේවල් නම් නෙවෙයි. කාලයක් තිස්සේ හෙමීට එකතු කරලා තමයි මම මගේ කිචන් එක ලස්සන කරගත්තේ. ඉතින් ඔයාලටත් පුළුවන් සමහර වෙලාවට ඔයාලා ළඟ තියෙන දේවල් වලින්ම කිචන් එක ලස්සන කරගන්න. මම එහෙම කරගත්ත අවස්ථාත් ගොඩාක් තියෙනවා. ඉතින් ඔයාලට මම ඉස්සරහට තවත් වීඩියෝස් වල පෙන්නන්නම් මම කිචන් එක කොහොමද ගෙදර තියෙන දේවල් වලින් ලස්සන කරගත්තේ කියලා. කලිනුත් මගේ ළඟ මේ විදිහේ ග්ලාස් බොටල් තිබිලා තියෙනවා. ඉතින් මගේ අතින් ඒවා කැඩුනා. ඉතින් මං ආපහු ගොඩාක් දවස් බලලා තමයි මේ විදිහේ දෙකක් ආපහු මම අරගත්තේ. ඉතින් මේක සෙට් කරගන්නත් ගොඩාක් ලේසි, ක්ලීන් කරගන්නත් පුළුවන්. ඒ වගේම අපිට උයනකොට ගොඩක් පහසුයි මේ විදිය බොටල් එකක් පාවිච්චි කරනකොට. ඉතින් අපේ වැඩ ලේසි කරගන්න වගේම අපේ මුළුතැන්ගේ ලස්සනට තිබුණාම අපිට එතන වැඩ කරන්නත් හරිම ආසයි. ඉතින් ඒ නිසා හැම වෙලේම අපි ඉන්න තැන අපිට පුළුවන් විදිහට ලොකු ගණන් දීලා ගන්න අවශ්‍ය නැහැ. අපිට පුළුවන් විදිහට අපි ළඟ තියෙන දේවල් වලින් ලස්සන කරගන්න පුළුවන්. ඉතින් මම මේ ඔයිල් ටිකයි ස්පයිසස් බොටල් ටිකයි ලිප ළඟින් තියාගන්න මෙන්න මේ ස්ටෑන්ඩ් එක තමයි පාවිච්චි කරන්නේ. මේක මගේ ළඟ ගෙදර තිබුණු එකක්. ඒකට මම උඩට දාලා තියෙන මැට් එකත් මගේ ළඟ ගෙදර තිබුණු රෙද්දකින් මම මහගත් එකක්. ඉතින් ඒක මං හිතනවා මගේ කිචන් එකට මැච් වෙනවයි කියලා. ඒ නිසා මම මේ විදිහට තමයි මගේ කිචන් එක ළඟ ඇරේන්ජ් කරගත්තේ. ඉතින් තමන් ළඟ තියෙන දේවල් වලිනුත් තමන්ගේ කිචන් එක ලස්සන කරන්න පුළුවන් කියලා තමයි මට ඔයාලට මේ වීඩියෝ එකෙන් කියන්න ඕන උනේ. ඉතින් කාලයක් ගිහිල්ලා මම මේකට ලස්සන මැට් එකක් හම්බුනොත් අරගන්නවා. ඉතින් එතකම් මං හිතනවා මේ විදිය ලස්සනයි කියලා. ඉතින් දැනට මම මගේ ලිප ළඟින් මේ විදිහට තමයි මගේ මේ බඩු ටික තියාගෙන තියෙන්නේ. ඉතින් බ්ලැක් කලර් එකත් එක්ක මේ ලී පෙනුමයි ග්ලාස් බොටල් ටිකත් එක්ක මේ සුදු පාට මල් වාස් එකට ග්‍රීන් කලර් එකෙන් මම එකතු කරගත්ත ලීෆ් ටිකත් එක්ක මං හිතනවා මේ මගේ කිචන් එකට තවත් රිච් ලුක් එකක් දෙන්න පුළුවන් වුණා කියලා. මේ ඔයාලා දකින්නේ මම කලින් පාවිච්චි කරපු ස්පයිසස් බොටල් ටික. ඉතින් මං ඒවත් සෝදලා තියාගන්නවා. ඉතින් මම හිතාගෙන ඉන්නේ කැඩිච්ච දේවල් ටික අයින් කරලා අනිත් බොටල්ස් ටික ෆ්‍රිජ් එකේ මට අවශ්‍ය දේවල් විශේෂයෙන්ම ලූණු වගේ දේවල්, එළවලු වගේ දේවල් කට් කරලා මේ බොටල්ස් වල දාලා තියාගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒ නිසා මම මේ දේවලුත් අයින් කරන්නේ නැහැ. සෝදලා තියාගන්නවා ඉස්සරහට ප්‍රයෝජනෙට ගන්න. ඉතින් මේ තියෙන්නේ මගේ ළඟ තියෙන තවත් ප්ලාස්ටික් ට්‍රේ එකක්. හැබැයි මේකේ ලුක් එක ග්ලාස් එකක් වගේ තමයි තියෙන්නේ. ඉතින් මම හිතුවා මේකත් මගේ කිචන් එකට රිච් ලුක් එකක් ගන්න පුළුවන් හොඳ දෙයක් වෙයි කියලා. ඉතින් ඔයාලා මේ දකින්නේ මම ට්‍රේ එක විවිධ විදියට පාවිච්චි කරන විදිහ. ඉතින් ඒක අපේ නිර්මාණශීලීත්වය අනුව තමයි වෙනස් වෙන්නේ. අපිට කිචන් එක හැමදාම එක විදියට තියාගන්නේ නැතුව කිචන් එක වෙනස් විදිහට අලුත් පෙනුමක් ගන්න පුළුවන් අපි ළඟ තියෙන දේවල්ම පාවිච්චි කරලා. ඉතින් අපි කිචන් එකට බඩු තෝරගන්නකොට හැම වෙලේම අපේ කිචන් එකේ කලර් එක ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මම හැම වෙලේම උත්සාහ කරන්නේ මගේ කිචන් එක කළු පාට නිසා ඒකට මැච් වෙන විදිහට ගෝල් කලර් එක සහ ලී පෙනුම ටිකක් වැඩිපුර එකතු කරලා කිචන් එකට බඩු ගන්න. එතකොට කිචන් එක තව ටිකක් හයිලයිට් වෙලා රිච් ලුක් එකක් ගන්න පුළුවන් වෙනවයි කියලා මම හිතනවා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඒ වගේම ඔයාලගේ කිචන් එකත් ලස්සන කරගන්න මගේ මේ වීඩියෝ එක උදව් වෙයි කියලාත් මම හිතනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ඔයාලා දකින කන්ටේනර්ස් ටිකත් ප්ලාස්ටික්. හැබැයි ඒකත් බැලුව බැලමට තියෙන්නේ වීදුරු වගේ. මේකත් මම සෙට් එකක් විදියට අරගත්තේ. මේකෙත් 4ක් එනවා. 2ක් ටිකක් ප්‍රමාණයෙන් ලොකුයි. අනිත් එක ප්‍රමාණයෙන් කුඩා. ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ ඩිසයින් එක උනත් හරිම ලස්සනයි. ඉතින් ඒ වගේ අපි කිචන් එකට දේවල් තෝරගන්නකොට ඒ වගේ හැඩය
පාට ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. සහ ඒකේ පෙනුම ගැනත් වගේම ක්වොලිටි එක ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මේක ප්ලාස්ටික් වුණාට මේකේ ක්වොලිටි එක ගොඩාක් හොඳයි. ඒ නිසා තමයි මම මගේ කිචන් එකට මේ ටිකත් එකතු කරගත්තේ. ඉතින් මම මේ ටික අරගත්තේ මීට අවුරුද්දකට විතර කලින් රුපියල් 4500 ගාණක් වගේ තමයි මට මතක. ඒ බොක්ස් එකේ මේ සෙට් එකම තිබුණා. ඉතින් මේ ඔයාලා දකින්නේ ග්ලාස්. ඉතින් මේක නම් ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා මට. මම ගොඩාක් වෙලාවට කෑම හදලා ඉවර වෙලා මේ බොක්ස් වල තමයි දාලා ෆ්‍රිජ් එකට දාන්නේ. එතකොට මට ආයෙ අරගෙන මයික්‍රෝවේව් එකට දාලා රත් කරලා ගන්න පුළුවන්. මේක ස්ටීම් කරන්නත් පුළුවන්, මයික්‍රෝවේව් එකට දාන්නත් පුළුවන්. හැබැයි oven එකට දාන්න බෑ. මේකේ උඩ තියෙන lid එක අයින් කරලා තමයි අපි පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මම හිතනවා අලුතෙන් කිචන් එකක් හදන්න වගේම කිචන් එකට අලුතෙන් බඩු ගන්න හිතාගෙන ඉන්න අයටත් මගේ මේ වීඩියෝ එක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් කිචන් එකට අලුතෙන් බඩු අරගෙන කිචන් එකට අලුත් පෙනුමක් දෙන්න හිතාගෙන ඉන්න ඔයාටත් මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් මගේ channel එක subscribe කරලා යාළුවන්ටත් බලන්න share කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම දිගටම මගේ වීඩියෝස් එක්ක රැඳෙන්න කියලාත් ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්.